නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. අද පාඩමේ අපි කතා කරන්න යන්නේ චිත්තුප්පාද කාණ්ඩේ පළවෙනි කාමාවචර සිතේ සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ කියන කොටස. මුලින්ම අපි කතා කරමු සෝමනස්ස සහගත කියන්නේ මොකක්ද කියලා. සෝමනස්ස සහගත කියන්නේ සැප මිහිරි වූ වේදනාව සමග ඒකෝත්පාදාදී බවට පත්වෙච්ච කියන අදහස. ඒ කියන්නේ චිත්ත චෛතසික ධර්ම මේ සැප වේදනාවත් එක්ක ඒකෝත්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන හා ඒක වස්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් යුක්ත බව තමයි මෙහි අදහස. හැබැයි මේ සහගත කියන වචනය ගත්තම ඒ වචනයට තේරුම් පහක් තියෙනවා. තබ්භාවය, තත්භාවය, එහෙම නැත්නම් ඒ ස්වභාවය, corresponding nature, වෝකින්නේ, ගැවසීම නැත්නම් mingled කියන අදහස, නිස්සයේ, ඒ කියන්නේ ආශ්‍රය නැත්නම් dependence, ආරම්මනේ, අරමුණ නැත්නම් object එක, සංසට්ඨේ, මිශ්‍ර වීම, associated with. අපි බලමු දැන් කෙටියෙන් මේ එකින් එක කොහොමද තේරුම් ගන්න කියලා. තබ්භාවය කියන තැන යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා කියන තැන. තෘෂ්ණාව පෝනෝ භවිකා නැවත නැවත ඉපදීම ඇති කරනවා. නන්දි රාග සහගතයි. එතකොට මේ නන්දි රාගයේ සමග කියන අර්ථය තමයි මෙතන corresponding nature එකක් විදිහට තමයි තබ්භාවය කියන අර්ථය ලැබිලා තියෙන්නේ. වෝකින්නේ ගැවසීම කියන අර්ථය. යා භික්ඛවේ විමංසා කෝසජ්ජ සහගතා කෝසජ්ජ සම්පයුත්තා. මෙතන තේරුම තමයි මහණෙනි කුසීත බව සමග වූ කුසීත බැවින් යුක්ත වූ යම් ඒ විමංසාවක් වේද කියන අදහස. ඒකේ තේරුම කුසීත බව නැත්නම් අලස බව, idleness අතරින් පතර උපදින අතරේ තමයි මේ විමර්ශාව ලැබෙන්නේ කියන එක. කියන්නේ විමර්ශාව ලැබෙන්නේ අතරින් පතර කුසීත භාවයෙන් යුක්ත වීමක් සමග. ඊළඟට නිස්සය කියන තැන එතන ආශ්‍රය නැත්නම් dependence. අට්ඨික සංඥා සහගතං සති සම්බොජ්ජංගං භාවේති. මෙතන තේරුම තමයි අට්ඨික සංඥා සහගත වූ සති සම්බොජ්ජංගය වඩයි කියන අර්ථය. ඒ කියන්නේ මෙතනදී අට්ඨික සංඥාව උපයෝගී කරගෙන අට්ඨික සංඥාව ප්‍රයෝජනයට අරගෙන තමයි මේ සති සම්බොජ්ජංගය වඩලා තියෙන්නේ. එතකොට මේ dependence නැත්නම් ආශ්‍රය තමයි මෙතනදී සහගත කියන වචනේ තේරුම විදිහට අරන් තියෙන්නේ. ඊළඟට ආරම්මනේ කියන්නේ අරමුණ. එතනදී කියනවා ලාභී හෝති රූප සහගතානං වා සමාපත්තීනං අරූප සහගතානං වා. මේකේ තේරුම රූප සහගත වූ නැත්නම් අරූප සහගත වූ සමාපත්තීන් ලබන්නෙක් වෙයි කියන අර්ථය. දැන් මෙතනදී ඒ සමාපත්තිය describe කරන්න නැත්නම් විස්තර කරන්න මේ රූප සහගත කියන නැත්නම් අරූප සහගත කියන වචනේ භාවිතා කරලා තියෙනවා. ඒකේ තේරුම තමයි අරමුණක් වශයෙන් තමයි ඒ සහගත කියන වචනය ඇවිල්ලා තියෙන්නේ. ඒ රූප සහගත රූප අරමුණ නැත්නම් අරූප අරමුණ උපයෝගී කරන් තමයි මේ සමාපත්තිය ලබාගෙන තියෙන්නේ. අන්තිමට සංසට්ඨේ කියන්නේ මිශ්‍ර වීම කියන අදහස. ඉදං සුඛං ඉමාය පීතියා සහගතං හෝති සහජාතං සංසට්ඨං සම්පයුත්තං. මෙතනදී මේ සුඛය මේ ප්‍රීතිය සමග වෙයි. සහජාතං එකට ඉපදුනා වෙයි. සංසට්ඨ මිශ්‍ර වූවා වෙයි. සම්පයුක්ත කියන්නේ එකට යෙදුනා වෙයි. ඔන්න ඔය අදහස අරගෙන සංසට්ඨ කියන වචනයට මිශ්‍ර වීමේ අර්ථය ලැබිලා තියෙනවා. එතකොට අපි මේ
පළවෙනි මහා කුසල සිත සෝමනස්ස සහගතයි කියන තැන අපි විශේෂයෙන්ම සංසට්ඨ කියන වචනේ මිශ්‍ර වීම අර්ථයෙන් තමයි ගනු ලබන්නේ. හැබැයි මේ සංසට්ඨ කියන වචනයට උනත් අර්ථ කීපයක් තියෙනවා. ඒ තමයි සදිසේ සමාන කියන අර්ථය. අවස්සුතේ කාමාශාවෙන් තෙත් වූ කියන අර්ථය. මිත්‍ර සන්තවේ ඒ කියන්නේ companionship මිත්‍ර සන්තවය. ඊට පස්සේ සහජාතය කියන තැන සහජාතය එමත් නැත්නම් එකට ඉපදීම. coexistence in association. එතකොට මෙතන අපි ප්‍රකටව ලැබෙන්නේ සහජාත කියන අර්ථයයි. සහජාත කියන්නේ එකට ඉපදීම. එතකොට අපි තව ටිකක් මේ සහජාතය ගැන කතා කරනවා නම් මේ පිළිබඳව අපි වැඩි දුරට ප ဋ ාණ ප්‍රකරණයේ සූවිසි ප්‍රත්‍යවල කතා කරලා තියෙනවා. රූපය අරූපය සමග ඊළඟට අරූපය රූපය සමග අරූපය සමග අපිට කතා කරන්න පුළුවන්. දැන් රූපයයි අරූපයයි සහජාත වෙන්න පුළුවන් වුණාට කවදාවත් රූප අරූප ධර්ම සමග මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අරූපය රූපය සමග ගත්තත් ඒ වගේ නාම රූප ධර්මය මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හරියට විස්තර කරන්නේ විප්‍රයුක්ත ප්‍රත්‍යයේදී නෙළුම් කොළයක් මතට වැටෙන වතුර බිඳුවක් වගේ. ඒ නෙළුම් කොළේ මතට වැටෙන වතුර බිඳුව කවදාවත් නෙළුම් කොළේ ඇතුළට கிඳා බහින්නේ ඒක වෙනමම ලස්සනට පවතිනවා. නාම රූප ධර්මයත් ඒ වගේ වෙන් වෙන්ව මිශ්‍ර වීමකින් තොරව තමයි පවතින්නේ. හැබැයි අරූපය සමග මෙතන අරූපය සමග කියලා අපි තේරුම් ගන්න ඕනේ චිත්ත චෛතසික ධර්ම. එකම සිතේ තියෙන චෛතසික ධර්ම එකට උපදිනවා විතරක් නෙවෙයි ඔවුනොවුන් මිශ්‍ර වීමක් සංසට්ඨ වීමක් සිද්ධ වෙනවා. ඒක හරියට අපි රෙද්දකට වර්ණයක් ඩයි එකක් වක් කරොත් ඒ ඩයි එකේ රෙද්ද පුරාම පැතිරි විසිරී යනවා. අන්න ඒ විදිහට තමයි මේ මිශ්‍ර වීම අපි තේරුම් ගන්න ඕනේ. දැන් අපි සෝමනස්ස සහගත කියන පදය හඳුන්වා ගත්තා. දැන් අපි කතා කරමු ඥාන සම්පයුත්තං කියන වචනේ. ඥාන සම්පයුත්තං කියන්නේ ඥානය නැත්නම් ප්‍රඥා චෛතසිකය සමග එකට යෙදුණු එකට ඉපදීම කියන අර්ථය. හැබැයි මේ සම්පයුක්ත කියන වචනයට අර්ථ හතරක් තියෙනවා. ඒකුප්පාද එකට ඉපදීම, ඒක නිරෝධ, එකට නිරුද්ධ වීම, ඒක වස්තුක එකම වස්තුවේ පැවතීම සහ ඒකාරම්මන එකම අරමුණක් ගැනීම. දැන් මේ චිත්ත චෛතසික ධර්මය සෑම විටම එකට ඉපදෙනවා, එකට නිරුද්ධ වෙනවා, එකම අරමුණ ගන්නවා. ඒ එක සිතේ තියෙන චිත්ත චෛතසික ධර්මය. හැබැයි මෙතන විශේෂ අවස්ථාවක් තියෙනවා ඒක වස්තුක කියන තැන. වස්තුවක් කියන්නේ චක්කු සෝත ගාන જીවහා කාය කියන ප්‍රසාද රූප සහ හදේ වස්තු රූපය කියන වස්තු හයක් තියෙනවා. එතකොට මේ වස්තු තියෙන්නේ පංචවෝකාරික භවයේ ජීවීන්ට පමණයි. රූප තියෙන ජීවීන්ට පමණයි. අරූපයේදී මේ වස්තුව නැහැ. හදේ වස්තුවක්වත් නැහැ. එහෙනම් මේ ඒක වස්තුක භාවය අරූපාවචර ජීවීන්ට අදාළ වෙන්නේ නැහැ. ඒක අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ. හැබැයි මේ ප්‍රථම කාමාවචර කුසල සිත අරූපාවචර ජීවියෙක්ට පහළ වෙන්න පුළුවන් හදේ වස්තුවේ ඇසුරක් නැතුව. එතකොට මේක විශේෂ අවස්ථාවක්. සාමාන්‍යයෙන් සතර සංප්‍රයෝග ලක්ෂණ ලැබෙන්නේ කාමාවචර සහ රූපාවචර ජීවීන්ට. අරූපයේදී පමණක් ඒක ලක්ෂණ තුනකින් පමණක් යුක්ත වෙන්නේ. ඒක වස්තුක කියන එක නැතුව. දැන් අපි නැවතත් මාත්‍රිකා පදයට යමු. කතමේ ධම්මා කුසල. දැන් මේ ඇනලිසිස් එක හරිම ලස්සනට විග්‍රහ වෙනවා. ධර්ම අතරේ කුසල් වෙන්නේ කවරෙක්ද කියලා ප්‍රශ්නේ අහනකොට අපිට ඉබේම ලැබෙන උත්තරේ තමයි චාතුර්භූමික කුසල්. කාමාවචර, රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර කියන භූමි හතරෙම කුසල්. හැබැයි මේක නැරෝ ඩවුන් කරන්න ඊළඟට කියනවා යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති.
කාමාවචරං කුසලං චිත්තං කියනකොට අපිට පේනවා රූප අරූප සහ ලෝකෝත්තර කියන ත්‍රිභූමික සිත් ඉවත් කරලා කාමාවචර කුසල් සිත් 8 පමණක් අයිසොලේට් කරගෙන තියෙනවා කියලා. ඊට පස්සේ තව ටිකක් අපි කියවගෙන යනකොට කියනවා සෝමනස්ස සහගතං. දැන් අපි වෙන් කරගත්ත කාමාවචර කුසල් සිත් 8 අතරින් සෝමනස්ස කුසල් සිත් 4 පමණක් වෙන් කරලා අරගෙන උපේක්ෂා සිත් 4 අතහැරලා තියෙනවා. ඊළඟට ඥාන සම්ප්‍රයුක්තං. දැන් අර සෝමනස්ස සිත් 4ෙනුත් ඥාන සම්ප්‍රයුක්ත සිත් 2 විතරක් අයිසොලේට් කරලා ඥාන විප්‍රයුක්ත සිත් 2 අතහැරලා තියෙනවා. අන්තිමට සසංකාරේන. දැන් අපි දෙවනි සිත ගත්තොත් දෙවනි සිතේ කියනවා යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං uppannං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං සසංකාරේන. දෙවනි සිතේ කියනවා සසංකාරේන කියලා. හැබැයි පළවෙනි සිතේ ඒ වගේ විශේෂයක් කියන්නේ නැහැ. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ එහෙම විශේෂයෙන් නොකියුවත් ඒක අසංකාරික සිතක් බව. මොකද දෙවනි සිතේදී පැහැදිලිව ඒක සසංකාරේන කියලා පෙන්වලා දීලා තියෙන නිසා. ඊළඟට අපි කතා කරන්න යන්නේ අරමුණු ගැන. හැබැයි ඊටත් කලින් අපි අරූප ධර්ම දැක්වීමේ ආකාර පිළිබඳව කෙටියෙන් කතා කරමු. දැන් අරූප ධර්ම මේවා පරමාර්ථ ධර්ම. අපිට මේවා පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගැනීමට ඒවා අපිට හඳුනාගත පුළුවන් සංඥා ආශ්‍රයෙන් ඒවට නම් තියලා තිබ්බම තමයි අපිට ඒවා ගැන කතා කරන්න අවබෝධයක් ලබා ගන්න පහසු වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අරූප ධර්ම දැක්වීමේ ආකාර 4ක් දක්වලා තියෙනවා. ඒ තමයි වස්තු වශයෙන්, ආරම්මන වශයෙන්, වස්තු ආරම්මන වශයෙන්, ස්වකීය කෘත්‍ය වශයෙන්. අපි මේකින් එක අරගෙන බලමු. වස්තු වශයෙන් කියන්නේ සාමාන්‍යයෙන් වස්තුවක් කියන්නේ චක්කු සෝත ගාන, ජීවහා කාය සහ හදය. නැත්නම් මනෝ කියන වස්තු ආධාර කරන් තමයි කතා කරන්නේ. එතකොට ස්පර්ශය, චක්කු සම්පස්ස, චක්කුවේ චක්කු ප්‍රසාද රූපයේ ලැබෙන සම්පස්සය. නැත්නම් ස්පර්ශය, මනෝ සම්පස්ස මනෝ සම්පස්සජා වේදනා කියන්නේ හදේ වස්තුවේ ලැබෙන වේදනා චෛතසිකය. චක්කු විඥානං කියන තැන චක්කු ප්‍රසාදයේ උපදින විඥානය. මනෝ විඥානං කියන තැන හදේ වස්තුවේ උපදින විඥානය. එතකොට ඒ වස්තුව ආධාර කරගෙන තමයි මේ චිත්ත චෛතසික ධර්ම ටික විස්තර කරලා තියෙන්නේ. ඒ විදිහටම අරමුණු වශයෙන්ුත් අපිට ධර්මතා විස්තර කරන්න පුළුවන්. සංඥාව අපිට ගන්න පුළුවන් රූප සංඥා, අරූප සංඥා, ධම්ම සංඥා ආදී වශයෙන් අපිට සංඥා විස්තර කරන්න පුළුවන්. ඒ අරමුණු ආධාර කරගෙන. ඒ වගේම වස්තු සහ ආරම්මන කියන දෙකම උපයෝගී කරගෙනත් අපිට මේ අරූප ධර්මිය විස්තර කරන්න පුළුවන්. ඒ කොහොමද? චක්කුංච පටිච්ච රූපේ උත්පච්චති චක්කු විඥාන තින්නං සංගති පස්සෝ කියන තැන චක්කුවත් රූපයත් හේතු කරගෙන චක්කු විඥානය උපදිනවා. අන්න එතනදී මේ චක්කු විඥානය විස්තර කරන්නේ ඇසත් රූපයත් එකතු වෙලා ඒ හේතු කරගෙන උපදිනවා කියලා. එතකොට මෙතන ඇස කියන්නේ වස්තුව, රූපය කියන්නේ අරමුණ, වස්තු ආරම්මන සම්බන්ධයක් වශයෙන් මේ චක්කු විඥානය විස්තර කරලා දීලා තියෙනවා. අන්තිමට ගත්තම ස්වකීය කෘත්‍ය වශයෙන් අවිජ්ජා පච්චය භික්ඛවේ සංඛාරා සංඛාර පච්චය විඥානං. මහණෙනි, අවිද්‍යාව හේතු කරගෙන සංඛාර ඇති වෙනවා, සංඛාර හේතු කරගෙන විඥානය ඇති වෙනවා. මෙතනදී අවිජ්ජා පච්චය සංඛාර, අවිද්‍යාව හේතු කරගෙන තමයි සංස්කාර පහළ වෙන්නේ. සංස්කාර හේතු කරගෙන තමයි විඥානය පහළ වෙන්නේ. එතකොට ස්වකීය කෘත්‍ය වශයෙන් වෙන්නේ සංස්කාර ඇතිවීමට හේතු වශයෙන්
අවිද්‍යාව දක්වලා තියෙනවා. විඥානය ඇති කිරීමට හේතුවක් වශයෙන් නැත්නම් කෘත්‍යයක් වශයෙන් සංස්කාරය දක්වලා තියෙනවා. එතකොට තමන්ගේ කෘත්‍ය වශයෙන්ුත් අරූප ධර්ම දක්වලා තියෙනවා. දැන් අපි අපේ මහා කුසල සිත ගත්තම මේ කාමාවචර කුසල සිත විස්තර කරලා තියෙන්නේ ආරම්මන වශයෙන්. ඒ තමයි රූපාරම්මන, සද්ධාරම්මනං වා ආදී වශයෙන්. එතන අරමුණු 6ක් දක්වලා තියෙනවා. මේ අරමුණු 6ත් අපිට තව දුරටත් විග්‍රහ කරගන්න පුළුවන්. රූපාරම්මණය කියන්නේ වර්ණය. ගන්ධාරම්මණය ගන්ධය, රසාරම්මණය රස, පොට්ටබ්බාරම්මණය කියන්නේ පඨවි තේජෝ වායෝ. ඔය කියන ධර්මතා චතු සමුට්ටානික වෙනවා. ඒ කියන්නේ කර්ම, චිත්ත, උතු, ආහාර කියන ප්‍රත්‍ය හතරෙන්ම ඇති වෙන ධර්ම. සද්ධාරම්මණය ඒ කියන්නේ ශබ්දය ඇති වෙන්නේ චිත්තජ සහ උතුජ කියන සමුට්ටාන දෙක. එහෙනම් ඒවා ද්වි සමුට්ටාන ධර්ම වෙනවා. ධම්මාරම්මණය ගත්තම ඒකට කීපයක් තියෙනවා. සමහර ඒවා සමුට්ටාන වෙනවා. නකුතෝචි සමුට්ඨිතා. කොතැනකදීවත් හට නොගන්නා වූ දේවල්. ඒ තමයි චිත්ත චෛතසික ධර්ම. ඒ සියල්ලම අතීත අනාගත වර්තමාන වශයෙන් ලැබෙනවා. ඒ අතරේ එසේ නොකිය යුතු කියා අවස්ථේස වූ චිත්ත ගෝචර නම් ධර්ම. ඒ තමයි නිර්වාණය සහ ප්‍රඥප්ති. එතකොට අපි ධම්මාරම්මණය ගත්තොත් අපි කෙටියෙන් අපිට රූප ලැබෙනවා. ප්‍රසාද රූප 5, සුකුම රූප 16, චිත්ත චෛතසික, නිබ්බාන සහ ප්‍රඥප්ති. එතකොට මේව තමයි ධම්මාරම්මන කියලා අපි සලකන්නේ. දැන් මේ රූප 21ක් ලැබුණා අපිට. අපි ඒ රූප 21ෙත් සමුට්ටානය අපි කෙටියෙන් බලමු. මහා භූත රූපයක් වෙච්ච ආපෝ චතු සමුට්ටාන රූපයක්. ඊළඟට කබලින්කාර ආහාර එහෙම නැත්නම් ඕජාව සුද්ධාෂ්ටකයේ තියෙනවා. ඒකත් චතු සමුට්ටානිකයි. ආකාශයත් එහෙමයි. ලහුතා මුදුතා කම්මඤ්ඤතා ඒ ටික කර්මජ වලින් ලැබෙන්නේ නැහැ. ඒවා චිත්තජ උතුජ ආහාරජ. ඒ නිසා ඒවා තිසමුට්ටාන වෙනවා. කාය හා වචී විඤ්ඤාති ඒකාන්තයෙන් චිත්තජයි. හදේ රූපය ඒකාන්තයෙන් කර්මජ. ඊළඟට ජීවිත රූප, ඉත්තිහා පුරිස රූප කියන භාව රූප දෙක සහ ප්‍රසාද රූප 5 ඒ සියල්ලම ඒක සමුට්ටාන වෙනවා කර්මජයි. උපචය සන්තති ජරතා අනිච්චතා කියන්නේ ලක්ෂණ රූප. දැන් මේ පිළිබඳ පොඩි විස්තරයක් කරන්න ඕනේ. මම එකට තරු ලකුණක් දාලා තියෙන්නේ ඒකයි. ඇත්තටම උපචය සන්තති ජරතා අනිච්චතා කියන්නේ රූපයන්ගේ ලක්ෂණ මිසක් ඇත්තටම තමන් තනිවම එක්සිස්ට් වෙන පවතින දේවල් නෙවෙයි. ඒ නිසා ඒව ඇත්තටම ප්‍රත්‍ය වලින් හට ගන්නවා කියලා කියන්න බෑ. උපචය සන්තති කියන්නේ ಜಾතියට. එතකොට මේ ಜಾතිය ගත්තම අපි එක උදාහරණයක් වශයෙන් ගත්තොත් සුද්ධාෂ්ටකයක් පහළ වෙනවා නම් ඒ සුද්ධාෂ්ටකයේ පහළ වීමම තමයි ಜಾතිය වෙන්නේ. එතකොට උපචය කියන්නේ ඒකේ පළමු පහළ වීම. ඊළඟට ඒව නැවත නැවත ඒවයි පහළ වෙවි පැවැත්ම තමයි සන්තතිය කියලා කියන්නේ. එතකොට පොදුවේ අපි උපචය සන්තති ಜಾතිය වශයෙන් තමයි සලකන්නේ. ඒවා ප්‍රත්‍ය වලින් හටගන්න දෙයක් නෙවෙයි. නමුත් අපි සමහර ත්‍රිකවලදී උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි උපාදීන ත්‍රිකය ගත්තොත් උපාදින්නුපාදානියා කියන පදයට උපචය සන්තති කර්මජ රූප ගොඩටම අරගෙන එතන කර්මජ රූප 20ක් කියලා අපි ලබා ගන්නවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ මොකද ඒ කර්මය ඒ කර්මජ රූපයන්ගේ පහළවීම නැත්තම් ಜಾතියට හේතු කාරණා වෙන නිසා. එහෙම නැතුව මේ උපචය හා සන්තතිය කර්මජ නැත්තම් කර්මජ කියන ප්‍රත්‍ය වලින් හට ගන්නා නිසා නෙවෙයි ඒක
ජාතිය නිසා තමයි මේ අවස්ථාවේදී ඒක අරගෙන තියෙන්නේ. චිත්ත සම්මුත්තාන කියන දුකේදී වුණත් ඒ චිත්ත සමුත්තාන කියන පදයට උපචය සන්තති අරගෙන තියෙනවා. හැබැයි අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඒවා අර අපි එහෙම කතා කරාට ඒක ඇත්තටම තනිව උපදින දෙයක් නෙවෙයි. අනිකුත් නිෂ්පන්න රූප වල ලක්ෂණයක්ම තමයි ඒවා. දැන් අපි බලමු මේ අරමුණු ගැන කතා කරද්දී විශේෂ දෙයක් තියෙනවා කියන්න දිබ්බ චක්කු ඥානය ගැන. දිබ්බ චක්කු ඥානයට අරමුණු වෙන්නේ රූපාරම්මණයක්ද නැත්නම් ධම්මාරම්මණයක්ද කියන ප්‍රශ්නේ. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් දිබ්බ චක්කුවෙන් ඇත්තට මේ අපි ඉදිරි පිට තියෙන දෙයක් නෙවෙයි ඒ කෙනාට අරමුණු වෙන්නේ. ගොඩාක් ඈත තියෙන දෙයක් මනසින් බලලා තමයි ඒක අරමුණු කරන්නේ. එතකොට කෙනෙක්ට කියන්න පුළුවන් නෑ මේ මසසින් නෙවෙයි මේ රූපය බලන්නේ හිතෙන් බලන්නේ. ඒ නිසා ඒක ධම්මාරම්මණයක් නේද කියන එක. හැබැයි මේකටත් ලොකු විස්තරයක් තියෙනවා විභාවනී ටීකාවේ. මේක ඇත්තටම රූපාරම්මණයක්ම තමයි ධම්මාරම්මණයක් නෙවෙයි කියලා. මෙතන එක තැනක දේශනා කරලා තියෙනවා අවත්නි නානා විෂය ඇති නානා ගෝචර වූ ඔවුනොවුන්ගේ ගෝචර විෂය අනුභව නොකරන්නා වූ මේ පංචේන්ද්‍රියන්ට වනාහි සිත පිලිසරණය. සිත ඔවුන්ගේ ගෝචර විෂය අනුභව කෙරේ. නානා විෂය කියන්නේ නොයෙකුත් නැත්නම් several objects, different objects. නානා ගෝචර වූ කියන්නේ different fields of sense. different objects කියලා කිව්වම ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස ආදී objects. fields of sense කියන්නේ දස්සන, සවන, දැකීම, ඇසීම, ආග්‍රහණය කිරීම ආදී ඒ sense එක. එතකොට මේ නොයෙකුත් විෂයන්ට පත්වෙන මේ පංච ඉන්ද්‍රිය කවදාවත් ඒ විෂය අනුභව කරන්නේ නැහැ. ඇහැ දන්නේ නැහැ ඇහැ දැක්කේ රූපයක් කියලා. ඒක දැනගන්නේ සිත තිබ්බොත් විතරයි. එහෙනම් මේ ගෝචර විෂය පංචේන්ද්‍රිය විසින් අනුභව කරන්නේ සිතම තමයි මේක අනුභව කරන්නේ. ඒ කාරණාව තමයි මෙතන මුල් කරගෙන රූපාරම්මණය සිතෙන් අනුභව කළත් ඒක රූපාරම්මණයක්ම තමයි. ඒක ධම්මාරම්මණයක් වෙන්නේ නැහැ. ඒ නිසා දිබ්බ චක්කු ඥාණයට අරමුණු වෙන්නේ රූපාරම්මණයක් මිස ධම්මාරම්මණයක් නොවේ කියලා එහෙ අපිට ඒකෙන්ම ඔප්පු කරලා තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ එක් අරමුණු ద్వාර කීයක උපදිනවද නැත්නම් ద్వාර කීයක ඉන්ද්‍රිය විෂය බවට පැමිණෙනවද කියන එක. මේක මෙහෙමයි කියලා තියෙන්නේ එක් අරමුණු ద్వාර දෙක දෙකෙහි වශයෙන් ඉන්ද්‍රිය විෂයට පැමිණේ. ඒක මෙහෙමයි අපි තේරුම් ගන්න උදාහරණයක් එක්ක බලමු. ඇසට යම් කිසි රූපයක් පතිත වෙනවා. එතකොට චක්කුද්්වාරය ඇක්ටිවේට් වෙනවා. ඒ මොහොතේදීම පෙරපසු නොවි භවාංගසිත චලනය වෙනවා. දැන් රූපය චක්කුවේ වැදිනවත් එක්කම හදේ තියෙන භවාංගසිත චලනය වෙනවා. ඒක හරියට කුරුල්ලෙක් ඇවිල්ලා ගහක අත්තක වහනකොට ඒ ගහේ අත්ත සෙලවෙනවා. ඒකත් එක්කම කිසිම පෙරපසු වීමක් නැතුව ඒ කුරුල්ලාගේ හෙවණැල්ල බිම පතිත වෙනවා. එතකොට මේ කුරුල්ලා ගහේ පතිත වෙනවා. ගහේ වහන වෙලාවත් එක්කම අත්ත සෙලවෙනවා. ඒක හරියට ඇහැට රූපය වදිනවා වගේ තමයි. ඊළඟට සෙවණැල්ල කුරුල්ලාගේ හරියට භවාංගසිත චලනය වෙනවා වගේ කියලා තමයි පැහැදිලි කරලා දීලා තියෙනවා. එහෙනම් මේ එක අරමුණක් ගත්තම ඒක ద్వාර දෙකක ක්‍රියාත්මක වෙනවා කියලා අපිට පැහැදිලි වෙනවා එකවර. ශුද්ධ මනෝද්වාරයේ වනාහි ප්‍රසාදයන්හි ගැටීමක් නැත. දැන් අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපි අපේ ඉන්ද්‍රියන් පහෙන් අපි අරමුණු අරගෙන අදාළ චක්කුසෝත ගාන ජීවහා කාය වශයෙන් අපි
චිත්ත වීති යනවා. ඊළඟට අනුබන්ධිත මනෝද්වාරික චිත්ත වීති යනවා. එතකොට මේ ශුද්ධ මනෝද්වාරය කියන්නේ බාහිරෙන් කිසිම අරමුණක් ගන්නෙ නැහැ. මනසින්ම තමයි අරමුණු ගන්නෙ. සමහර විට කලින් බාහිරෙන් ගත්ත අරමුණක් නැවතත් මෙනෙහි කරන් අතීත අරමුණක් වශයෙන් අරගෙන මෙනෙහි කරනවා වෙන්න පුළුවන්. එතකොට මේකත් ditta sutta හා උභය සම්බන්ධය කියලා ක්‍රම තුනකින් විස්තර කරලා තියෙනවා. ditta කියන්නේ පංචද්වාර වශයෙන් ගන්නා ලද අරමුණුයි. සුත කියන්නේ අපි ප්‍රත්‍යක්ෂ වශයෙන් පංචද්වාරයෙන් අරගෙන නැහැ මේ අරමුණු. හැබැයි අපි කවුරු හරි කීම නිසා ඇසීම තුලින් ගන්න අරමුණක්. උභය සම්බන්ධය කියන්නේ මේ දෙකේම සම්බන්ධය. දැන් අපි බලමු ditta උදාහරණයක් එක්ක බලමු. ප්‍රකෘතියෙන් දැක්ක නැත්තම් ඇහුණ ආග්‍රහණය කළ රසවින්ද ස්පර්ශ කළ යම් කිසි අරමුණක් ඉන්ද්‍රිය විෂය බවට පත් වෙනවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් දවල් කාලයේදී රුවන්වැලි සෑය වැඳලා ඊට පස්සේ යා ගෙදර ඇවිල්ලා එයා කල්පනා කරනවා මම දැක්ක රුවන්වැලි සෑය මේ විදිහයි කියලා. දැන් ඔහුගේ ඉදිරි පිට රුවන්වැලි සෑය නැහැ. නමුත් එයා කලින් දැකපු රූපය එයා හිතෙන් මවා ගන්නවා. එතකොට ditta එයා ප්‍රකෘතියෙන් දැකලා ඒ දැකපු අරමුණ නැවත මෙනෙහි කිරීම වශයෙන් ශුද්ධ මනෝද්වාරයේ එයාට ඒ රූපය පේනවා. සුත ගත්තම මෙතනදී එයා අරමුණ චක්කු ආදී ප්‍රසාදවල ගැටීමක් සිද්ධ වෙලා නැහැ. එයා මීට කලින් මේ දේ ගැන දැකලත් නැහැ, අහලත් නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් විස්තර කරනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සමාන්විත රූපයක් තිබුණා. මේ වගේ උසයි, මේ වගේ ලස්සනයි, ඒ වගේ නොයෙකුත් කාරණා යම් කිසි කෙනෙක් විස්තර කරද්දී ඒ අහන් ඉන්න කෙනා බුදුරජාණන් වහන්සේ දැකලා නැති වුණත් ඔහුගේ හිතේ බුදුරජාණන් වහන්සේ මේ විදියයි වෙන්නේ නැති කියලා හිතේ රූපයක් මවා ගන්නවා. අන්න ඒ අරමුණ තමයි සුත වශයෙන් එයා ලබා ගන්නෙ. ඊළඟට උභය සම්බන්ධය කියන්නේ ditta සහ සුත කියන දෙකේම සම්බන්ධය. ඒ තමයි එයා යම් කෙනෙක් ප්‍රකෘතියෙන් දැකපු ඇසූ එහෙම නැත්නම් ආග්‍රහණය ආදී ලබාගත් අරමුණු සහ එහෙම චක්කු ප්‍රසාද ආදී ඉන්ද්‍රියයන්ගෙන් ගැටීමකින් තොරව එයා ඇසීම තුලින් ඒ දෙකම කම්බිනේෂන් එකෙන් එයා හදා ගන්නා සංඥාවක් නැත්නම් එයා ලබා ගන්න අරමුණක්. දැන් මෙතන අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් යම් කිසි කෙනෙක් බුද්ධ ප්‍රතිමා දැකලා තියෙනවා. එතකොට එතන ditta කියන එක තියෙනවා. ඊළඟට තව කෙනෙක් කියන බුදුරජාණන් වහන්සේ මේ විදියයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තව ආදී වශයෙන් සුත වශයෙන්ුත් එයාට යම් කිසි විස්තරයක් ලැබෙනවා. මේ දෙකම ඇසුරු කරගෙන එයා හිතනවා අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ මේ විදියේ ලක්ෂණයන්ගෙන් යුක්ත වෙයි කියලා එයා හිතෙන් රූපයක් මවා ගන්නවා. අන්න ඒක තමයි මේ උභය සම්බන්ධයෙන් ලැබෙන අරමුණු. දැන් අපි කලිනුත් කතා කරා එක අරමුණක් ගත්තම ద్వාර දෙකක් ඇක්ටිවේට් වෙනවා කියලා නැත්නම් ద్వාර දෙකක ඉන්ද්‍රිය විෂය බවට පත් වෙනවා කියලා. දැන් අපි ඒකාරම්මන ජවනය ගත්තත් දැන් අපි දන්නවා ජවන සිත් කියන්නේ අධික ශක්තියෙන් යුක්ත සිත්. මේ අපි දැන් කතා කරන කාමාවචර කුසල සිතත් ජවන සිතක්. එතකොට මේ එක් අරමුණක් ගන්නා වූ ජවන සිතත් ద్వාර දෙකක උපදිනවා. හැබැයි මේක එකවරම නෙවෙයි subsequently. මුලින්ම දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් රූපාරම්මණයක් නම් චක්කුද්්වාරික චිත්ත වීතියේදී ජවන වශයෙන් පහළ වෙනවා. ඊළඟට එම අරමුණම අරගෙන අනුබන්ධන මනෝද්වාරික චිත්ත වීති පහළ වෙනවා. එතකොට මේ ద్వාර දෙකක් එකවර නෙවෙයි හැබැයි subsequently පසුව පහළ වෙනවා. එතකොට එකම අරමුණ ගත්ත මේ ජවනය අපිට පේනවා පංචද්වාරයෙන් යම් කිසි ద్వාරයකත් මනෝද්වාරයෙන්ුත් උපදිනවා කියලා අපිට පැහැදිලි වෙනවා.
එතකොට මේ මනෝද්වාරික ජවන සිත් ඒකත් බොහෝ ප්‍රභේද වෙනවා. අරමුණු 6 රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ සහ ධම්ම කියන අරමුණු 6 නැවතත් දාන සීල භාවනා කියලා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවෙන් තව දුරටත් ප්‍රභේද වෙනවා. ඊළඟට ඒකත් නැවත කාය වචී මනෝ කියන කර්ම ద్వාර වශයෙන්ුත් තවත් ප්‍රභේද ගත වෙනවා. එතකොට අපිට මේවා ගුණ කරලා බැලුවම 54 ආකාරයක් අපිට ලැබෙනවා. අපි මේ පිළිබඳ වෙන වෙනම ඉස්සරහට කතා කරනවා. ඊට කලින් තව දෙයක් පැහැදිලි කරන්න තියෙනවා. ඒ තමයි මේ කුසල සිත උපදින්නේ කොහොමද? සුබ නිමිත්තක් අරගෙන රූපාරම්මණයක් අරගෙන මේ මහා සිත මහා කුසල සිත පහළ වෙන්නේ කොහොමද? පහළ වෙන්නේ ඇයි? ඒකටත් හේතු 4ක් දීලා තියෙනවා. નિયમિત වශයෙන් નિયમિત නැත්නම් determined. පරිණාමිත වශයෙන් පිරිනැමීම bent. සමුදාචාර වශයෙන් හැසිරීම trained. ආභුංජිත වශයෙන් ආභෝග led to heart කියන එක. දැන් මේක කොහොමද විස්තර කෙරෙන්නේ? determined කියන තැන කියන්නේ මම මේ කුසලයේ වඩනවා. මම කුසලයක් කළ යුතුයි කියලා determination එකක්. නැත්තම් හිතා ගැනීමක් කරනවා. ඒ තමයි નિયમિત වශයෙන් කියලා කියන්නේ. ඊට පස්සේ පරිණාමිත පිරිනැමීම වශයෙන් කියන්නේ අකුසලෙන් වැළකීලා කුසලයට නැඹුරු වීම. මේ පරිණාමිත කියන්නේ නැඹුරු වීම කියන එක. එහෙමත් නැත්නම් bent only on moral acts by inhibiting immoral acts. කුසලයේ පැත්තටම නැඹුරු වීම. සමුදාචාර වශයෙන් කියන්නේ හැසිරීම නැත්නම් trained. නිතර පුහුණු කිරීම වශයෙන් එයා කුසලයේම හැසිරෙන්න පුරුදු වෙනවා. ආභුංජිත වශයෙන් ආභෝග. ඒකට පාලනය හා අනුභවය කියලාත් කියනවා. ඒකට පොඩි විස්තරයක් තියෙනවා. ඒක හරියට අපි තේරුම් ගන්න ඕනේ කුසලයක් ඇතිවීමට සුදුසු වටපිටාවක් තිබීම වශයෙන්. ඒ තමයි පතිරූපදේශ වාසය, සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, පෙර කළ පින් ඇති බව ආදී වූ දේවල් වලින් යුක්ත වීම සහ යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම තියෙනවා නම් කුසල සිත් ඉපදීමට අවස්ථාව ලැබෙනවා. එතකොට මේ කුසල සිත සෝමනස්ස වෙන්නත් පුළුවන්, උපේක්ෂා වෙන්නත් පුළුවන්. එතකොට ඇයි මේ කුසල සිත සෝමනස්ස වුනේ? ඒකටත් හේතු කීපයක් තියෙනවා. ආරම්මණය ඉෂ්ට වීම. ආරම්මණය ඉෂ්ටයි නම් සෝමනස්ස සිතක් පහළ වෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ හැම කෙනාටම ඉෂ්ට ආරම්මණයක් හමු වීම තුලින් සෝමනස්ස සිත් පහළ වෙන්නේ නැහැ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මිත්‍යා දෘෂ්ටික මිනිසෙකුට බුදුරජාණන් වහන්සේව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් දැකීමෙන් එයාට සෝමනස්සයක් පහළ වෙන්නේ නැහැ. එයාට සමහර විට ද්වේෂයක් පහළ වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් තේරුම් ගන්නෙ නැහැ අපි ඒ අරමුණ ඉෂ්ට නැහැ කියලා. අරමුණු වල තියෙන ඉෂ්ට අනිෂ්ට භාවය ඒක කෙනාගේ අනුව නෙවෙයි තීරණය වෙන්නේ. ඒ අරමුණම තමයි ඉෂ්ට අනිෂ්ට භාවය අපි තීරණය කරන්නේ. දැන් මේක හොඳම උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් අසුචි ගොඩක්. ඉතින් අසුචි ගොඩක් සාමාන්‍යයෙන් ඉෂ්ට වශයෙන් ගන්නෙ නෑ. ඒක අනිෂ්ට ආරම්මණයක්. හැබැයි ඔය අසුචි ගොඩ ඌරෙක් දැක්කම ඒ ඌර කෙල හලනවා ඒක කන්න. එතකොට එයාට ඒක ඉෂ්ට වශයෙන් තමයි එයා පර්සීව් කරන්නේ. එයා ඒක දකින්නේ. එතකොට මෙතන අරමුණ ඉෂ්ට වුණේ නැහැ. අරමුණු තාම අනිෂ්ටයි. නමුත් මේ සතාගේ තියෙන සංඥා විපල්ලාසය නිසා තමයි එයා අනිෂ්ට දේ ඉෂ්ට දෙයක් වශයෙන් දකින්නේ. මෙන්න මේ විදිහටම තමයි බුද්ධ රූපයක් මිත්‍යා දෘෂ්ටිකයෙක් දකින්නකොට එයා ඒක ඉෂ්ට වශයෙන් ගන්නෙ නැහැ. ඇත්තටම ඉෂ්ට දේ එයා අනිෂ්ට වශයෙන් වැරදියට නැත්තම් සංඥා විපල්ලාසය නිසා එයා වැරදියට තේරුම් ගන්නවා. එතකොට අනෙකුත් කාරණා සෝමනස්ස වීමට හේතු ශ්‍රද්ධාව බහුල බව,
සම්මා දිට්ඨිය ඇති බව, ආනිසංස දන්නා බව. යම් කිසි කුසලයක් කරද්දී ඒ කුසලයේ කරනකොට ඒකේ ලැබෙන ආනිසංස යම් කිසි කෙනෙක් දන්නවනම් ඒ සිත කිසිම මෙහෙවීමක් නැතුව ඒක ඔටෝමැටිකලි සෝමනස්ස වෙනවා. එතකොට ආනිසංස දන්නා බව ගොඩාක් ප්‍රයෝජනවත් වෙන සිතක් සෝමනස්ස වීම සඳහා. ඊළඟට බුද්ධානුස්සති ආදී දස අනුස්සති වඩන කෙනෙක් නම් ඒ කෙනාගේ කෙලෙස් අඩු වෙනවා. ඒ නිසාත් එයා කුසලයට නැඹුරු වෙන නිතරම සෝමනස්ස වෙන්න ඒක උපකාරී වෙනවා. රළු පුද්ගලයන්ගෙන් ඈත් වීම සහ සිනිඳු පුද්ගලයන් ආශ්‍රය කිරීමත් කෙනෙක් සෝමනස්ස වීමට හේතු වෙනවා. යම් කිසි කෙනෙක් ගොඩක් ගහ ගන්න මරා ගන්න වගේ පරිසරයක ජීවත් වෙනවා නම් එයාට සෝමනස්ස සිත් පහළ වෙන ටෙන්ඩන්සි එක ගොඩක් අඩු වෙනවා. හැබැයි එයා කාම් මිනිස්සු සතුටෙන් ඉන්න පරිසරයක ජීවත් වෙනවා නම් සෝමනස්ස සිත් ඉබේ පහළ වෙන ගතියක් තියෙනවා. ඊළඟට පැහැදීම ගෙන දෙන සූත්‍රාන්ත ප්‍රත්‍යවේක්ෂ කිරීම. පැහැදීම නැත්නම් ශ්‍රද්ධාව ඇති කරන සූත්‍ර නැත්නම් ධර්මය නිතර භාවිතා ප්‍රත්‍යවේක්ෂ කිරීම තුලිනුත් සෝමනස්සය ඇති වෙනවා. එතකොට මේ සියල්ලේම අධික ලෙස ඇලුණු බව, ඒ කියන්නේ මේ පින් කුසල් කිරීමට ඇති කැමැත්ත, නිතරම කුසලයේ යෙදීමට ඇති කැමැත්ත ආදී වශයෙන් ඒ වගේ දේවල් නිසාත් සෝමනස්ස සිත් පහළ වෙනවා. කොහොමද මේ ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ සිතක්? සිතක් ඥාන සම්ප්‍රයුක්ත වෙන ක්‍රම 4ක් තියෙනවා. කර්මයෙන්, උත්පත්තියෙන්, ඉන්ද්‍රියන් මොහු කිරීමෙන් සහ කෙලෙස් දුරු වීමෙන් කියන ආකාර 4. දැන් අපි බලමු කොහොමද මේ 4 ලැබෙන්නේ කියලා. යම් කිසි කෙනෙක් ධර්ම දේශනා කරනවා නම් එහෙනම් ඒ අවස්ථාවේදී ඔහුට අනිවාර්යෙන් ඥාන සම්ප්‍රයුක්ත සිතක් තමයි පහළ වෙන්නේ. මොකද එයා දන්නවා මේ ධර්මයේ දේශනා කිරීම තුළින් කුසල් ලැබෙනවා කියලා. ඒකට ඒක ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. ඒකට ආනිසංස පිළිම දැනීම ඇතුව යම් කිසි කෙනෙක් කර්මයක් කරනවා නම් එතනත් ඥාන සම්ප්‍රයුක්ත භාවය තියෙනවා. ඊළඟට නිවැරදි ශිල්ප, නිවැරදි කර්මාන්තයක හික්ම වෙනවා නම් එතකොටත් ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. මම අනාගතයේදී ප්‍රඥාවන්තයෙක් වෙම්වා කියලා ඔහු නොයෙකුත් දාන් පින් ආදී නොයෙකුත් කුසල් කරනවා නම් එතනත් ඔහුට ඥාන සම්ප්‍රයුක්තවම තමයි සිත් පහළ වෙන්නේ. ඊළඟට උත්පත්තියෙන් කියන තැන මෙතන විශේෂයෙන් කියලා තියෙනවා අව්‍යාපාද ලෝකයේ ඉපදීම. අව්‍යාපාද ලෝකයක් කියන්නේ මොකද්ද? ව්‍යාපාද නැති ලෝකයක්. ඒ තමයි රූපාවචර සහ අරූපාවචර ලෝක ගැන විශේෂයෙන් මෙතන කියන්න ඕනේ. මොකද රූපාවචර සහ අරූපාවචර ලෝකවල ව්‍යාපාදය නැත්තම් දෝෂය උපදින්නේ නැහැ. ඒකට හේතුව තමයි ධාන වලට ඒවා විරුද්ධයි. ඒ ධාන සිත් පහළ වීමට දෝෂය විරුද්ධ බැවින් දෝෂය පහළ වෙන්නේ නැහැ. එතකොට මේ අව්‍යාපාද ලෝකයක සිටීමම ඥාන සම්ප්‍රයුක්ත වීමට ගොඩක් උපකාරී වෙනවා. ඊළඟට ඉන්ද්‍රියන් මොහු කිරීම කියන එකට ඥානය කියන්නේ ඉන්ද්‍රියක්. මේ ඉන්ද්‍රිය ධර්ම මේරීමටපත් වීමත් ඥාන සම්ප්‍රයුක්ත වීමට හේතුවක් වෙනවා. මෙතන එක්සැම්පල් එකක් වශයෙන් දීලා තියෙනවා ප්‍රඥා දශකයටපත් වීම. අපි දන්නවා යම් කිසි පුද්ගලයෙක් වයස අනුව දශක 10කට වෙන් කරලා තියෙනවා. මෙතනදී ප්‍රඥා දශකය කියන්නේ අවුරුදු 40 ඉඳන් 50 වෙන වයස් කාල සීමාව. එතකොට ඒ වගේ වයසින් පරිණත වෙනකොටත් ඉන්ද්‍රියයන්ගේ මුහුකුරා යාමක් සිද්ධ වීම වශයෙන් ඥාන සම්ප්‍රයුක්ත වීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඊළඟට කෙලෙස් දුරු වීම. යම් කිසි කෙනෙක් කෙලෙස් වලින් ඈත් වෙනවා නම්, කෙලෙස් අඩු වෙනවා නම් එයාගේ තියෙන සිහිය, යෝනිසෝ මනසිකාරය, ඒවත් ප්‍රඥාව, ඒ සියල්ලම ඉන්ද්‍රියන් පියුණු වෙනවා. එතකොටත් එවැනි පුද්ගලයෙක්ටත් ඥාන සම්ප්‍රයුක්ත සිත් පහළ වීමේ හැකියාව වැඩි. දැන් අපි නැවතත්
ගමු මේ මනෝද්වාරික ජවන සිත්වල ප්‍රභේද. අපි කිව්වා ආරම්මන 6 වශයෙන් දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වශයෙන් සහ කාය වචී මනෝ කර්ම කියන කර්මද්වාර තුනෙන් මේවා ප්‍රභේද වෙනවා කියලා. අපි එකක් උදාහරණයකට අරගෙන බලමු කොහොමද වෙන්නේ කියලා. රූපාරම්මණය ගත්තොත් රූපාරම්මණය කියන්නේ වර්ණ රූපයයි. ඒක දානයක් වශයෙන් සීලයක් වශයෙන් නැත්තම් භාවනාවක් වශයෙන් ඒ පුණ්‍ය කර්මය සිද්ධ කරන්න පුළුවන්. ඒකත් නැවත කාය වචී මනෝ කර්ම ආදී වශයෙන් තුන් ආකාරයට 9 ආකාරයකින් මේ කර්මද්වාර ලැබෙනවා. අපි මේක තේරුම් ගන්න උදාහරණයක් ගමු. රූපාරම්මණය නැත්තම් වර්ණ රූපය. යම්කිසි පුද්ගලයෙක් මලක් මේ මලේ තියෙන වර්ණය බුදුරජාණන් වහන්සේටම පූජා වේවා කියලා එයාගේ අතෙන්ම ඒ මල පූජා කරනවා. ඒ අවස්ථාවේදී මේක වර්ණ දානයක් වෙනවා කාය කර්මයක් වශයෙන්. ඊළඟට තවත් කෙනෙක් එයාගේ අතෙන් පූජා කරන්නේ එයා තව කෙනෙකුට අණ කරනවා නැත්තම් කියනවා ඔබ මේ මල පූජා කරන්න මේ මලේ වර්ණය පූජා කරන්න. එතකොට එතනදී වර්ණ දානේ වචී කර්මයක් වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. තවත් පුද්ගලයෙක් එයා අතෙන්වත් වචනයෙන්වත් නෙවෙයි එයා හිතෙන් හිතනවා මම මේ මල බුදුරජාණන් වහන්සේට පූජා කරනවා මේක වර්ණ දානයක්ම වේවා ආදි වශයෙන් එයා හිතෙන්ම හිතලා පූජාව සිද්ධ කරනවා. එතනදී මනෝ කර්මයක් සිද්ධ වෙනවා. දැන් කෙනෙකුට හිතන්න පුළුවන් කුසලයක් වෙන්න නම් අපි ඒක කයෙන් හරි වචනෙන් හරි විතරක් නේද කරන්න ඕනේ කියලා. හිතෙන් හිතුවා කියලා ඒ කාරණාව සම්පූර්ණ කරේ නැත්නම් අපි කයෙන් හරි වචනෙන් හරි කුසලයක් වෙන්න පුළුවන්ද කියන ඒ වගේ සැකයක් මතුවෙන්න පුළුවන්. හැබැයි අභිධර්ම න්‍යායට අනුව මේක සිතෙන් සිතූ අවස්ථාවේ පටන්ම කුසලයක් වෙනවා. ඒක පසුව එයා කයෙන් හරි වචනෙන් හරි ක්‍රියාත්මක කරාම ඒ අවස්ථාවේ වලදී කුසල් පහළ වෙනවා. හැබැයි මේ සිතිවිල්ල පහළ වෙච්ච අවස්ථාවේ පටන් කුසලය ජනිත වෙලා ඉවරයි. හැබැයි අපි විනය පිටකයට අනුව ගත්තම විනය සාමාන්‍යයෙන් නියම කරන්නේ ඒ නීති නියම කරලා තියෙන්නේ කයටයි වචනටයි. කය වචන සංවරය පිණිස තමයි විනය පිටකයේ විනය පරයයට අනුව කතා කරන්නේ. ඒ නිසා එතනදී සිතෙන් වෙන අකුසල් නැත්තම් කුසල් ආදී වශයෙන් සිත ගැන කතා කිරීමක් සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම කය සහ වචනය පිළිබඳ තමයි විනය පිටකයේදී කතා කරන්නේ. මොකද සිතට කොහොමත් අපිට එහෙම නීති දාන්න බෑ. ඒ සිතේ ඉබේම ඒ ක්‍රියාවලිය යන නිසා. අපි ඊළඟට කෙටියෙන් අනිකුත් අරමුණු පිළිබඳව කතා කරමු. ශබ්දය. දැන් ශබ්දය කියන දේ අපිට අතෙන් දෙන්න බෑ. දානයක් වශයෙන් කොහොමද අපි ශබ්ද දානය කාය කර්මයක් වශයෙන් සිද්ධ කරන්නේ? මේකට උදාහරණ වශයෙන් අපිට ලැබෙනවා ශබ්ද දානයක් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බෙරහඬ නගනවා නම් ඊළඟට භික්ෂුන් වහන්සේලාගේ ස්වරය පිණිස ඒ භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කිරීම පිණිස ඒ ස්වරය නැත්නම් වොයිස් එක තව තවත් දියුණු වීම පිණිස තෙල් බෙහෙත් පැණි ආදී දන් දෙනවා නම් ධර්ම ශ්‍රවණ ഘോഷා කරවීම ඒ කියන්නේ අනවුන්ස් කරනවා නම් දැන් යම්කිසි ධර්ම දේශනාවක් තියෙනවා කියලා අනිත් අයට ගිහිල්ලා ඒ මේ ප්‍රචාරය කරනවා නම් ඊළඟට ධර්ම දේශනා කරනවා නම් ඒ වගේම අනුමෝදන කතා කරනවා නම් අන්න ඒවා තමයි ශබ්ද දානය වශයෙන් අපි හඳුන්වන්නේ. එතකොට මේවත් ත්‍රිවිධ වෙනවා. කාය කර්ම, වචී කර්ම සහ මනෝ කර්ම වශයෙන්. ඒතර කොහොමද මේක කාය කර්ම, වචී කර්ම සහ මනෝ කර්ම වශයෙන් වෙන් වෙන්නේ? යම් කිසි කෙනෙක් අතෙන් බෙර වාදනය කරනවා නම් මේක බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා ඒ ශබ්ද දාණය කාය කර්මයක් වශයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ.
ඊළඟට යම් කිසි කෙනෙක් තවත් කෙනෙකුට කියනවා ඔබ මෙය වාදනය කරන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. එතන වචී කර්මයක් වශයෙන් ශබ්ද දානය ඉදිරිපත් වෙනවා. ඊළඟට තමන්ම ධර්මයේ දේශනා කරනවා නම් ඒකත් වචී කර්මයක් වශයෙන් ශබ්ද දානය ඉදිරිපත් වීම. ඊළඟට සිතින් මම මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා සිතින් සිතනවා නම් ඒක ශබ්ද දානයක් වෙනවා මනෝ කර්මයක් වශයෙන්. දැන් අපි කතා කරේ දානය පිළිබඳ විතරයි. සීලය ගැනත් දැන් අපි කතා කරමු. කොහොමද අපි රූපාරම්මණයක් නැත්නම් වර්ණ රූපයක් අරබයා සීලයක් සම්පූර්ණ කරන්නේ? යම් කිසි කෙනෙක් මගේ කුලය මගේ පෙළපතට අනුව ප්‍රතිපත්තියක් වශයෙන් මේ මල බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා වත් පිළිවෙතක් වශයෙන් එයාගේ අතෙන් එයා මල පූජා කරනවා නම් ඒ සීලය කාය කර්මයක් වශයෙන් තමයි ඒක සිද්ධ කරන්නේ. ඒ වගේම තවත් කෙනෙක් කියනවා අපේ කුලය මේ වගේ අපේ වත් පිළිවෙත් මේ වගේ කියලා තව කෙනෙකුට අන කරනවා මේ විදියට මල් පූජා කරන්න ආදි වශයෙන්. එතනදී වචී කර්මයක් වශයෙන් සීලයක් විදියට තමයි ඒක ඉදිරිපත් වෙන්නේ. ඊළඟට මනෝ කර්මය වෙන්නේ එයා හිතෙන් හිතනවා මගේ කුලයට අනුව මේ වත් පිළිවෙත මේ විදියයි මේ මල මම පූජා කරන්න ඕනේ කියලා එයා හිතෙන් හිතනකොට ඒක සීලය මනෝ කර්මයක් වශයෙන් ඉදිරිපත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට භාවනාමය කුසලයේ කොහොමද මේ රූපය අරමුණු කරගෙන සිද්ධ වෙන්නේ? යම් කිසි කෙනෙක් මේ මල පූජා කරලා ඉවර වෙලා සක්මන් කරනවා. එයා සක්මන් කරන අතර එයා හිතනවා මේ මලේ ඇතිවීම සහ නැතිවීම උදේවය පිළිබඳව එයා හිතනවා. එතකොට සක්මන් කරමින් මේකේ උදේවය එයා බලන්නේ. එතකොට මේ භාවනාමය කුසලය කාය කර්මයක් වශයෙන් තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ එයා වචනයෙන් විමසනවා මේකේ උදේවය පිළිබඳව. එතකොට මෙතනදී ඒක භාවනාමය වචී කර්මයක් වශයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. අවසාන වශයෙන් අපි හිතුවොත් මේක කොහොමද භාවනාමය මනෝ කර්මයක් වෙන්නේ කියලා මේ කෙනා ඒ පූජා කරපු පූජා වස්තුව හිතෙන් විමසනවා. කය වචන මුණත් සෙලවීමකින් තොරව එයා හිතෙන් ඒකේ උදේවය පිළිබඳ විමසනවා. ඒ තමයි භාවනාමය මනෝ කර්මය. එතකොට අපිට තේරෙනවා වර්ණ රූපය එකම අරමුණ දානය භාවනාවක් වෙන්න පුළුවන්. ඒ තුනම නැවතත් කාය වචී මනෝ වශයෙන් තුන් ආකාර වෙලා ద్వාර 9ක් වශයෙන් ඒක 9 ආකාර වෙනවා. එහෙනම් මේ එකම වර්ණ රූපයෙන් අපිට 9 ආකාර වූ කුසල් ඇති කරගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් දැන් අපි ශබ්දය ගැනත් කතා කරා. ඒකත් මේ විදියම තමයි. ඊළඟට ගන්ධය කොහොමද අපි පූජා කරන්නේ? සුවඳ හඳුන් කූරු ඒ වගේ පූජාවන් වලදී අපිට ඒ ගන්ධය අරමුණක් වශයෙන් පූජා කරන්න පුළුවන්. ඊළඟට ස්පර්ශය කොහොමද? ස්පර්ශය ඇඳ පුටු, බෙඩ් ෂීට්ස් ඒ වගේ දේවල් පූජා කිරීම තුලින් අපිට ස්පර්ශ දානයක්ද කරන්න පුළුවන්. රස ගත්තම රස දානයක් වෙන්නේ භෝජන, පාන වර්ග ඒ ආදි වශයෙන් එවැනි දාන දීමෙන් රස අරමුණු කරගෙන අපිට දාන සීල භාවනා ඒ තුන් ආකාරයටම කරන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න යන්නේ ධම්මාරම්මණය. දැන් ධම්මාරම්මණය දැන් ගොඩාක් ප්‍රභේද තියෙනවා කිව්වනේ. හැබැයි මෙතනදී ධම්මසංගණී අට කතාවේ විශේෂයෙන්ම කියන්නේ ඕජාව, ආපෝව සහ ජීවිතය පිළිබඳ තමයි විශේෂයෙන්ම කතා කරන්නේ. එතකොට ඕජය කියන්නේ එනර්ජි. එතකොට මේ එනර්ජි එක කොහොමද අපි දානයක් වශයෙන් දෙන්නේ? යම් කිසි කෙනෙක් ගිතෙල් වෙඬරු ආදී එනර්ජි එක ගෙන දෙන දේවල් පූජා කරයි නම් ඒක ඕජා දානයක් වෙනවා. අෂ්ටපාන වගේ පාන වර්ග ඒ ආපෝවනේ. ඒ පාන වර්ග වලින් දානයක් කරනවා නම් ඒක පාන දානයක් වෙනවා.
ජීවිත දානයක් ගත්තම යම් කිසි කෙනෙක් වතුරට වැටිච්ච සතෙක් මුදා හරිනවා. කූඩුවක හිර වෙලා ඉන්න සතෙක්ව නිදහස් කරනවා. ඒව ජීවිත දානයේ ගණයට වැටෙනවා. ඒ වගේම තවත් අපි ගැඹුරට යනවා නම් අපි ස්වාමීන් වහන්සේ නමකට උන්වහන්සේගේ ජීවිතය තවත් පවතින්න කියන අරමුණෙන් යම් කිසි ආහාරයක් පූජා කරයි නම් එතනත් මේක ජීවිත දානයක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ගිලන් වෙච්ච යම් කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි වෙනත් පුද්ගලයෙකුට අපි බෙහෙතක් දෙනවා නම් එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් ළඟට එක්කන් ගිහිලා එහෙම බෙහෙත් කරනවා නම් ඒ අවස්ථාවේදීත් මෙතන ආරම්භණය වෙන්නේ ඒ කෙනාගේ ජීවිත ඉන්ද්‍රිය. එතකොට එතනත් ජීවිත දානයක් වශයෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට මේක ධම්මාරම්මණයක් වශයෙන් තමයි මේ ජීවිත දානය, ඕජ දාන, පාන දාන සිද්ධ වෙන්නේ. දැන් මේකෙන් අපිට පෙනී යන්නේ මේ සිත ගන්න අරමුණු නොයෙකුත් වස්තු කෙරෙහි නොයෙකුත් ආරම්මන වශයෙන් ගන්නවා. ඒ වගේම එකම වස්තුවේ නොයෙකුත් ආරම්මන වශයෙන්ුත් ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් කොහොමද මේ එක වස්තුවේ නොයෙක් අරමුණු ගන්නෙ? මේකට සිව්පස්සේ තියෙන සිවුර තමයි උදාහරණය වශයෙන් අරගෙන තියෙන්නේ. සිවුරේ අරමුණු 6ක් තියෙනවා කියලා තියෙනවා. සිවුරේ පඳුරු පුවලා ඒකේ තියෙන වර්ණය අරමුණු කරන්න පුළුවන්. ඒක පරිභෝග නැත්තම් පාවිච්චි කරන අවස්ථාවේ ඒකෙන් ලැබෙන පටපට ගාලා ලැබෙන ශබ්දය. ඒ ශබ්දය අරමුණු කරන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ තියෙන්න පුළුවන් ගන්ධයක්. ඒකේ පඳු පෙවූ ඒ ශාකවල තියෙන ගඳ, එහෙම නැත්නම් ඒ සඳුන් ආදී ගන්ධය, එවැනි ගන්ධයක් තියෙනවා නම් ඒක අරමුණු කරන්න පුළුවන්. රසත් මෙතන දක්වලා තියෙනවා. ඒක අර නිකන් figure of speech එකක් විදියට රසත් අරගෙන තියෙනවා. නැත්නම් සිවුරේ රස බලන්නේ නැහැ. නමුත් රස උනත් අපිට අරමුණක් වශයෙන් ගන්න පුළුවන්. ඊළඟට මේකේ තියෙන සුව පහසු නැත්නම් ඒකේ ස්පර්ශය ඒකත් අරමුණක් වෙනවා. ඊළඟට සිවුර නිසා උපන් යම් කිසි සැප වේදනාවක් වෙනවා නම් ඒ සැප වේදනාව, ඒ වේදනා කියන චෛතසිකය ධම්මාරම්මණයක් වශයෙන් අරමුණු කරන්න පුළුවන්. ඒ අනුව එකම වස්තුව, දාන වස්තුව එකයි සිවුර. හැබැයි ඒක අරමුණු 6ක්. 6 ආකාරයකට අපිට ඒක පූජා කරන්න පුළුවන්. ඒකත් නැවත කාය, වචී, මනෝ කියන 3 ආකාරයෙන් පූජාව සිද්ධ කරන්න පුළුවන්. අවසාන වශයෙන් කියලා තියෙනවා සිතට අරමුණු නිබන්ධයි, සිතට ద్వාරය අනිබද්ධයි, කර්මය අනිබද්ධ බැවින්. කර්මය අනිබද්ධ කලෙහි ద్వාරය අනිබද්ධ වේ. දැන් මොකද්ද මේකේ තේරුම? සිතට අරමුණ නිබද්ධයි කියලා කියනවා. ඒකේ තේරුම තමයි සිත සෑම විටම අරමුණත් එක්ක බැඳිලා තමයි තියෙන්නේ. සෑම විටම ඒකත් එක්ක associate වෙලා තියෙන්නේ. constant concomitant. හැබැයි සිත අපිට යම් කිසි ద్వාරයකට සෑම විටම මේ ద్వාරයෙන්ම තමයි තියෙන්නේ. මේ ద్వාරයත් එක්කම බැඳිලා තියෙන්නේ කියලා අපිට ඒ සිතට ඒ විදිහේ නියමයක් කියන්න බෑ. ඒකට හේතුව කර්මය ඒ වගේ constant නැති නිසා. එතකොට යම් කිසි කෙනෙක් යම් කිසි අරමුණක් අරගෙන එයාට ලැබෙන සිත නැත්නම් එයා උපදවා ගන්න කර්මය විවිධාකාර වෙනවා. ඒක නියත වශයෙන් මේ ආකාර වෙනවා කියලා අපිට අනිවාර්යෙන් කියන්න බෑ. එහෙනම් ඒ සිතෙන් කරන කර්මය කුමන ద్వාරයෙන් කරනවද කියලත් නියමයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි සිතට ద్వාරය අනිබද්ධ වේ කියලා ඒ අර්ථය දීලා තියෙන්නේ. කර්මය අනිබද්ධ නිසා ඒ කර්මය අනිබද්ධ නම් ඒකට අදාළ වූ ద్వාරයත් අනිබද්ධ වෙනවා. එතකොට අද දවසේ අපි කතා කරා මේ පළවෙනි කුසල සිතේ සෝමනස්ස සහගත වීමට
ඒ ඩෙෆිනිෂන් එකේ තේරුම. ඊළඟට ඥාන සංප්‍රයුක්ත වෙන්නේ කොහොමද? ඥාන සංප්‍රයුක්ත ඒ සංප්‍රයුක්ත භාවය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. අරමුණු 6 රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු ධම්ම කියන අරමුණු 6 අපි වෙන් වශයෙන් පහළ වෙන්නේ කොහොමද? ඒ අනුව කුසල් සිත් පහළ වෙන ආකාරය ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා දාන සීල භාවනා ආකාරයෙන් විවිධ වෙන අයුරු සහ ద్వාර වශයෙන් කාය වචී මනෝ ద్వාර වශයෙන් උත් වෙන ආකාරයෙන් අපි කතා කරා. එතකොට ඊළඟ දවසේ අපි තව දුරටත් පළවෙනි කුසල සිත ගැන කතා කරනවා. අද දවසට සාකච්ඡාව අපි මෙතනින් නිමා කරනවා. සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධයම ලැබේවා.